ඔයාලා දන්නවද රුපියල් 60,000ක් විතර වටින ප්‍රොසෙසරයක් මට ඔන්ලයින් එකෙන් රුපියල් 32,000කට සෙට් වුණයි කියලා. ඒ තමයි මේ Ryzen 5700X ප්‍රොසෙසර එකක් මට රුපියල් 32,000කට හම්බුණා brand new ප්‍රොසෙසර එකක්. මම මේක ගත්තේ කොහෙන්ද? මේ හැම දෙයක්ම වීඩියෝ එකේ රැඳිලා ඉන්න මම ඉස්සරහට ඔයාලට කියන්නම්. මේ තියෙන්නේ මම කරපු Ryzen 5700X CPU upgrade එකක්. මෙතනදී මේ PC එකේ CPU එක අවුරුදු 3ක් වගේ පරණයි 3700X එකක්. හැබැයි performance අතින් නම් ඒ හැටි අඩුවක් දැනුන්නේ නැහැ. මේක අවුරුදු 3ක් විතර මම යූස් කරලා තියෙනවා. මෙතනදී කල්පනා කරා DDR5 කිට් එකකට මාරු වෙන්නත් එතනදී RAM කිට් එකත් එක්ක ලොකු මුදලක් දරන්න වෙන හින්දා performance වලත් වෙනසක් නැති හින්දා විකල්පයක් විදියට මට 5700X වගේ ප්‍රොසෙසර් එකකට මාරු වෙන්න හැකියාව තියෙනවා. මොකද මගේ මදර්බෝඩ් එකත් B550. මෙතන හින්දා කිසිම BIOS අප්ඩේට් එකක් නැතුව මට 5700X එකකට මාරු වෙන්නත් පුළුවන්. මොකද මදර්බෝඩ් එකත් ටිකක් අලුත් version එකක් හින්දා. මෙතනදී මම කම්පෙයාර් කරලා බලද්දී මේ දෙක අතර සැලකිය යුතු වෙනස්කම් කීපයක් මට බලා ගන්න හම්බුණා. 5700X ප්‍රොසෙසර් එක ඇවිල්ලා තියෙන්නේ Zen 3 ආකිටෙක්චර් එකකින්. 3000 series එක Zen 2 ආකිටෙක්චර් එකකින්. මේ ආකිටෙක්චර් එකක් වෙනස් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් 15%ක 20%ක විතර performance වල වැඩිවීමක් තියෙනවා 5000 series එකකින්. මේක මට සෑහෙන benefit එකක්. අනිත් එක තමයි 5700X එකේ boost clock එක 4.6 වෙනවා. ඒකත් මට සෑහෙන වාසි අර ප්‍රොසෙසර් එකත් එක්ක කම්පෙයාර් කරද්දී. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මේක Zen 3 ආකිටෙක්චර් එකේ එන හින්දා ගේමින් performance එක හොඳයි. 3000 series එකට වැඩියි. 5700X එකේ efficiency එක හොඳයි. power පැත්ත ගත්තොත් 3000X එකට සාපේක්ෂව power එක ගොඩක් අඩුවෙන් තමයි පිච්චෙන්නේ. මොකද මේක long time අනිවාර්යෙන්ම investment එකක් වෙනවා. අනිත් කාරණය තමයි සාමාන්‍යයෙන් මේකේ future එක ගත්තොත් 5700X එක තනිකරම ඒ කාලේ Windows 11 වලට ටාගට් වෙලා තමයි මේ ප්‍රොසෙසරේ ආකිටෙක්චර් එක ඩිසයින් වුණේ. Zen 2 එක ටිකක් පරණ හින්දා Windows 10 ආපු කාලේ තමයි අවුට් වුණේ. ඒ කියන්නේ Windows 11 වලට අනිවාර්යයෙන්ම ඒකේ තියෙන හොඳ ෆීචර්ස් ටික මේ ප්‍රොසෙසරේ අනිවාර්යයෙන්ම හොඳට සපෝට් කරනවා මේ දෙක කම්පෙයාර් කරද්දී. මීළඟ වැදගත් පාර්ට් එක තමයි මේක මම කොහෙන්ද ගෙනාවේ කියන එක. AliExpress එකෙන් මට මේක ඩීල් එකක් සෙට් වෙලා තිබ්බා මගේ ප්ලැටිනම් මෙම්බර්ෂිප් එක හරහා. සාමාන්‍යයෙන් මේකේ මාකට් ප්‍රයිස් එක ගනිද්දී රුපියල් 60,000ක විතර මුදලක් තමයි ලංකාවේ වෙන්නේ. මට මේක රුපියල් 32,000ක් 33,000ක් වගේ මුදලකට තමයි මේ ඔෆර් එක ඒගොල්ලෝ සජෙස්ට් කරලා තිබ්බේ. මේක මම ගෙන්න ගත්තා. හැබැයි සෑහෙන රිස්ක් එකක් අරන් තමයි මම ගෙන්න ගත්තේ. මේ ප්‍රොසෙසරේ අපිට එන්නේ brand new ප්‍රොසෙසර් එකක් විදිහට. හැබැයි box එන්නේ නැහැ. ට්‍රේ ප්‍රොසෙසර් එකක් විදිහට තමයි අපිට එන්නේ. මොකද warranty හම්බෙන්නේ නැති හින්දා මේක සෑහෙන රිස්කි වැඩක්. මට ඒ රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන් හින්දා මම ගෙනාවා. ඔයලත් මේක මැනේජ් කරගන්න පුළුවන් නම් විතරක් මේක ගන්න බලන්න. මොකද warranty එකක් එන්නේ නැති හින්දා සෑහෙන රිස්ක් එකක් මේ දේ තියෙනවා. එහෙනම් අපිට උදව්වක් විදියට ඔයගොල්ලෝ යන ගමන් මේ channel එක subscribe කරගෙනම යන්න.